ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද හදමුද කකුලුවෝ කරියක්. ඉතින් අද මේ කකුලුවෝ කරිය මම හදාගන්නේ පාන් එක කන්න. මුලින්ම කකුලුවෝ ටික හොඳට සුද්ධ කරලා සෝද ගන්න ඕනේ. කකුලුවෝ කරිය හදාගන්න ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පෙ සහ කරපිංච ටික මෙන්න මේ විදියට මම සූදානම් කරගත්තා. දැන් ඉතින් හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒ සූදානම් කරගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පෙ සහ කරපිංච ටික එකතු කරලා මෙන්න මේ විදිහට චූටි වෙලාවක් තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඊළඟට ඒකට ලුණු, කහ, තුන පහ, මිරිස් කුඩු, ගම් මිරිස් එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරනවා. ඊළඟට තමයි අර අපි සුද්ධ කරලා සෝදලා තියාගනිපු කකුලුවෝ ටික එකතු කරන්නේ. ඉතින් ඒ ටිකත් එකතු කරලා කලවම් කරගෙන මම ඒකට එකතු කරනවා දියකිරි. දියකිරි ටික එකතු කරලා මම ඒක ටික වෙලාවක් තැම්බෙන්න තියාගත්තා. කකුලුවෝ ටික තැම්බෙනකොට ඒකෙනුත් වතුර උනන නිසා මම දියකිරි ටිකක් වෙන්න තමයි මේකට එකතු කරගත්තේ. විනාඩි 10ක් වගේ යනකොට මෙන්න මේ විදිහට ලස්සනට කකුලුවෝ එකේ පාට වෙනස් වෙලා හොඳට කකුලුවෝ ටික තැම්බිලා තමයි තිබුණේ. ඒ වෙලාවේදී මම එකතු කරා මිටිකිරි ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම රසම රස කකුලුවෝ කරිය හදාගත්තේ. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා.